කියලා ගන්න මේ පිටින් කියලා ගන්න. එහෙමද? Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලා වෙක්කගෙන යන්නේ කොළඹ BMI CH එකේ තියෙන 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයටයි. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට කියන්න ඕනේ ඔයාලා මේකට පික්මි එකකින් යනවා නම් ඔයාලට 15% off එකක් හම්බ වෙනවත් එක්කම ළගේ ටිකට්ස් උත් පික්මි එකෙන්ම ඔන්ලයින් බුක් කරන්න පුළුවන්. හැබැයි අපිට නම් පික්මි එකෙන් ටිකට් බුක් කරන්න හම්බුන්නේ නැහැ. මොකද අපි දඩත් එක්ක ගියේ. ඒ හින්දා අපි පොලිමේ ඉඳලා තමයි අපේ ටිකට් ගත්තේ. අපි දැන් ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ආවේ හෝල් A එකට. මෙතන තියෙන හැම පොතක්ම වගේ 20% off. ඒත් මට හරියන පොතක් මෙතනින් හම්බුන්නේ නැති හින්දා මම නම් එතනින් මොනවත්ම ගත්තේ නැහැ. ස්ටෝල් එකේ නම් තිබ්බ ඔක්කොම වගේ පොත් used ඒවා. ඔයාලා ඉතින් දන්නවනේ used book වල ගණන් කොහොමද කියලා. මේජස් ඉගෙන ගන්න අයට වගේ නම් එතන හොඳ පොත් තිබ්බා කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලා කාට හරි ආර්ටිස්ට් ස්ටේෂනරිස් ගන්න ඕන නම් ඔයාලා යන්න ඕනේ හෝල් H එකට. මොකද එතන ස්ටෝල්ස් කිහිපයක්ම තිබ්බා ආර්ටිස්ට් ස්ටේෂනරිස් විතරක්ම තියෙන. උදේ ඉඳලම ඇවිදලා අපිට පොඩි බඩගින්නකොත් ඇවිත් තිබ්බ නිසා ඊළඟට මායිනා ගියා මොනවා හරි කාලා ඉන්න. ඔයාලගේ ස්ටඩීස් වලට අවශ්‍ය පාස් පේපර්ස්, A4 sheets, exam sheets වගේ දේවල් ගන්න ඕන නම් මේ ස්ටෝල් එකෙන් ඔයාලට ඒවා ගොඩක් අඩුවට ගන්න පුළුවන්. මේ බුක් ෆෙයා එකේ තියෙන හැම ස්ටෝල් එකකින්ම වගේ ඔයාලට 20% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඔයාලට පාස් පේපර්ස් ගන්න SD විජේතුංග එකට යන්න ඕන නම් ඒක තියෙන්නේ හෝල් J එකේ. ඔයාලා බුක් ෆෙයා එකට එනවා නම් ටිකක් උදේ මෙන්න try කරන්න. මොකද දවල් වෙනකොට පුදුම රස්නයක් වගේ මාර crowd එකක් ඉන්නේ. ආශාවන් මැවුනාවේ පාසේ ආදරයේ තුරුලේම විඳින සුවසේ හදවත මම පාකලා නුඹේ දිහා බලා හිඳින් කියා මම නම් මේ බෝඩ් එක දැක්කේ ඇත්තටම යනකොට. හැබැයි ඔයාලා මොකක් හරි ස්ටෝල් එකකට යන්න බලාගෙන ආවනම් ඒ ස්ටෝල් එකේ නම්බර් එකයි ඒ ස්ටෝල් එකේ තියෙන හෝල් එකයි මේ බෝඩ් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්.
ඇත්තටම මට ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා උදේම ආවනම් හවස 5 වෙන්න කලින් යන්න try කරන්න. මොකද ඔෆිස් ටයිම් එකේ හින්දා මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ. මමත් මෙහෙට ආවේ උදේ 8ට විතර. හැබැයි මම ගෙදර යනකොට හවස 7:05 වුණා. ඉතින් මේ තියෙන්නේ මම අද බුක් ෆෙයා ගිහින් ගත්තු පොත් ටික. අද මම මගේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයා තාම මගේ channel එකට අලුත් නම් මාව subscribe කරලා like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්න. bye.